ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඒ මාධ්‍ය හමුවක් පැවැත්විනේ. ඒ ශාන්ත විජේසූරිය නම් මාධ්‍යවේදියාගේ රජයේ හැඳුනුම්පත පිළිබඳ ගැටලුවක් මතු වූ අවස්ථාවකි. රජයේ මාධ්‍යවේදීන්ට දෙනු ලබන හැඳුනුම්පත නොමැති වීම නිසා ඔහුට කැබිනට් රැස්වීමකට සහභාගී වීමට නොහැකි වීම මේ මාධ්‍ය හමුවේ විශේෂ අවස්ථාවක් වුණා. නියෝගයක් ගෙනලා දෙනවා රජයේ හැඳුම්පත අනිවාර්යෙන් ගන්න ඕනේ. එතකොට ඒ රජයේ හැඳුම්පත ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් වෙන්නද මට කැබිනට් එකට යන්න දැන් අවසර නැහැ. විත්තිය සමිතිය වල මේ සම්බන්ධයෙන් අදහස මහජනයාට ගෙන යන්න. මොකද මේක පැහැදිලිව ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ අත්නෝමික ක්‍රියාමාර්ගයක්. මේ ආණ්ඩුව ඇත්තටම දැන් යන්නේ පොලිස් රාජ්‍යයක් කරා ගමන් කරමින් ඉන්න එක තමයි පෙනුනේ මේ මාධ්‍යවේදීන්ට නිදහසේ තොරතුරු වාර්තා කරන්න ඒ රජයේ පොලිස් සාකච්ඡාවට යන්න තියෙන ඉඩකඩ ඇවරීම ඇතුලේ පෙන්වන්න පැහැදිලිව මේ අපේ හැඳුම්පතක් තියෙනවා. මට තියෙන හැඳුම්පත එකක් මම ලංකා ස්කයි නිවුස් වෙබ් එකේ එඩිටර්. අනිත් පැත්තේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය සංගමේ විධායක සභිකයෙක්. එතකොට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය සංගමය කියන්නේ පාර්ලිමේන්තු පරිදියෙන් 1978 සම්මත කරලා පිටවපු සංගමයක්. අපි කියන්නේ අපේ හැඳුම්පත පිළිගන්නේ. එහෙම නැත්නම් පොදු දැනට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් නැති වෙච්චෙත් පොදු ආයතනයකින් ජනමාධ්‍යවේදීන් හැඳුම්පත් දෙන්න කියලා. හරිද? මේ හැඳුම්පත් නිකුත් කරේ 1988 වගේ කාලෙක ඒ කාලේ තුනේ භීෂණ තත්ත්වයන් ඇතුලේ රාජ්‍ය මර්ධනය ඇතුලේ රජයේ ජනමාධ්‍යවේදීන් එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සමාජයක මාධ්‍ය විලාස කියන එක ඉතාමත් වැදගත්. ජනතාවට තොරතුරු කරගැනීමේ අවස්ථා ලබා දීමට මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන ක්‍රියා කරද්දී ඒ සඳහා අපි අපේක්ෂා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන සමාජයකදී නම් ආණ්ඩුව එහෙම නැත්නම් මේ සමාජයේ පොදු පිළිගැනීමක් තියෙනවා මාධ්‍යවේදීන්ට හැකි උපරිම අවස්ථාව ලබා දෙන්නේ කියලා. එතකොට ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රවෘත්ති සාකච්ඡාව කැබිනට් තීරණ ගැනීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ට මෙවැනි බාධක පවුනනවා නම් ඒක විරුද්ධ විය යුතු තත්ත්වයක් මුල් අවස්ථාවේ තිබෙනවා. අනිත් පැත්තේ කාල පරිච්ඡේදය තුළ මාධ්‍යවලට ආණ්ඩුව දක්වන්න හදන හැසිරීමේ යම්කිසි ආරම්භක සිදුවීමක් විදියට. ඒක එහෙම අපි ඒක එහෙම දකින්නේ. දැන් මේක හැඳුනුම්පත සම්බන්ධ තියෙන තාක්ෂණික ප්‍රශ්නයක් නෙමෙයි. මේ කාඩ් එක අරන් ඉන්න, ලයිසන් එක අරන් ඉන්න, ලයිසන් එක අරන් ආවම තමයි තුඩ දෙන්න පුළුවන් වගේ කියන තර්කය කෙනෙකුට වැටෙන්න පුළුවන් තාක්ෂණික වශයෙන්. නමුත් මෙතන තාක්ෂණික වශයෙන් තියෙන තර්කයට වඩා මේ පහුගිය කැබිනට් මාධ්‍ය සාකච්ඡා ගණනාවක ආණ්ඩුව දිගින් දිගටම ප්‍රශ්න කිරීමකට ලක් වුණා විශේෂයෙන් බරපතල දේශපාලන කාරණා සම්බන්ධව. එකක් තමයි ඉන්දියාවත් ලංකාවත් අත්සන් කරපු කිවිසුම් සම්බන්ධයි. ඒ වගේම සමසෞඛ්‍යශීලීන්ගේ අරගලයේ සම්බන්ධයි. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය මුදලේ වට්ටෝරුව ගෙඩි පිටින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයි. මෙන්න මේ වගේ ප්‍රශ්න ගණනාවක් අපි දැක්කා කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා. ඒතකොට මේ ප්‍රශ්න කිරීම එකින් දිගින් දිගට වෙනකොට ආණ්ඩුව බලයට එන්න කලින් කියපු සම්බන්ධ වෙන්නේ කැබිනට් අමාත්‍ය කිව්වා කියලා විශාල මේ කියන කැබිනට් මාධ්‍ය ප්‍රකාශ දෙක තුනක් බලන්න හිටියා නම් මොකද්ද මේ කරමින් ඉන්නේ ඇයි එහෙම කරන්නේ කියන එක අපිට පැහැදිලි. ඇත්තටම ජයතිස්ස ඇමතිවරයා අවසාන වශයෙන් මේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශනයේදී විහිළුකාරයෙකුගේ භූමිකාව තමයි රඟදැන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නයකට උත්තරයක් දෙන්නේ නැතුව යන්නේ කොහෙද කියලා අහුවාම මල්ලේ පොල් කියලා එහෙම නැත්නම් අර සුපුරුදු උද්දච්ච ස්වභාවයේ මගහැරීමක් කරලා ප්‍රශ්න මගහරින්න තමයි එතුමා උත්සාහ කරේ. ඒකට හේතුව මම හිතන්නේ එතුමා තේරුම් ගත්තා තියෙන සත්භාවය කියන එක සම්පූර්ණයෙන්ම අයින් කරලා විහිළු කරලා තර්ජනය කරලා ඒ ප්‍රකාශන විජේසූරිය සහෝදරයාට පන්වලා තියෙන වාරණය නැත්නම් ඔහු මේ හැඳුනුම්පත නැති නිසා ඒ කැබිනට් සාකච්ඡාවට පැමිණිය නොහැකි කියන වාරණය නිකුත් කරලා තියෙන තත්ත්වයක් මත. අපි දන්නවා රාම්ප්‍රිය විජේසූරිය සහෝදරයාගේ කාලයක් තිස්සේ මාධ්‍ය භාවිතය මොකක්ද කියලා. ඔහු මේ රටේ ජනතාව වෙනුවෙන් සම්පර්පන්තිය වෙනුවෙන් නැත්නම් පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී හිටපු ඔවුන් වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය කාර්ය නිරත වුණු සහෝදරයෙක්. මම හිතන්නේ කැබිනට් අත්කරගත් ආණ්ඩුවක් තේරෙනවද? නැත්නම් උදේ කඩේ ගියානේ කට්ටිය.
තේරෙනවද? ඉතින් එහෙම කරලා අපිට පේනවා මේගොල්ලන්ගේ දැන් ඔයගොල්ලෝ කියන වගේ අර පරණ ලක්ෂණ. ඒ පරණ විදියෙන් වල ඒ පාරවල අර හයිවේ ඒක දානවනේ මේ අතුරු බලවල වලින් ගිහිල්ලා. නේද? එහෙම තත්ත්වයකට මේක මොකද කියන්නේ? ඔව් මේකයි දැන් අතර මේ අතර ජාතකවල ගත්තොත් 1960 ගණන් 65 වගේ මේ ව්‍යාපාර ගිහින්. ඒකෝල ඒ කාලේ ඉඳලා මේගොල්ලෝ කිව්වේ සමාජවාදී ගැන තමයි කතා කරන්නේ. ඒක බයිදන ජීව මහත්ය බව චාලක පිළිමක් කරලා ව්‍යාපාරයක් හදුවා. ඒ සමාජ පොලිස් ව්‍යාපාරයට විරුද්ධව නව වගේ ව්‍යාපාරයක්. දැන් රෙච් විපාලේ විතර බෝල්ෂික් ව්‍යාපාරය. දැන් මගේ එහෙම ඉතිහාසය ගම විවිධ සටන් වල මැදිහත් වෙලා විවිධ කැපවීම් කරපු ව්‍යාපාරයක් අයිතිවාසිකම් නිර්මාණය. එතකොට එහෙම ව්‍යාපාරයක් ඒක ඇත්තේ ඉතිහාසයේ අද තමයි ඇත්තේ ව්‍යාපාරේ හරිම දැන්. ඒක කලින් ගොඩාක් දේශපාලන ව්‍යාපාර නායකයෝ මේ ව්යාපාරය ගැන